වෙන්නේ වෙනවට කියනව නෙවෙයි. දිස්සත් කවදා දවසක මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගමන් යන දවසක. හරිද? මේගොල්ලෝ බොහෝ දුරට නාමල් රාජපක්ෂවත් රිස්ක් කරයි නෝ යන විදිහ හැටියට. එතකොට මේක ෆ්ලිප් වෙයි. ඒ කියන්නේ මේක කැරකෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මිනිස්සු මොකද ඒකට නාමලුත් දැන් කැම්පේන් එක හදාගෙන යනවනේ. ඒ ඔක්කොමත් එක්ක මේක ටිකක් අනික් පැත්ත ගැහි කියලා මට දැන් හිරුනිකා ඔයා කියන්නේ එතකොට නාමල් රාජපක්ෂ මේ කැම්පේන් එක කරන්නේ මහින්ද රාජපක්ෂ මලාට පස්සේ බලය ගන්න කියලා කරකවලා ගන්න කියලා දැන් එහෙමද කියන්නේ? ඇත්තටම ඔයා බලන්න කොච්චර කැත විදිහටද ඔයා හිතන්නේ නේ? ඇත්තටම තාත්තෙක් මැරුණාට පස්සේ බං ඒ බලෙන් වැඩක් තියෙනවා. දැන් ඇත්තටම ඔයා තාත්තා මැරුණාට පස්සේනේ අර කරකලා ගත්තේනේ. ඒ කියන්නේ ඔයා තාත්තා මැරුණාට සතුටුයිද? ඔයා ඒක බලාපොරොත්තු දැන් ඒ විදිහටම දැන් මේ නාමල් බලාපොරොත්තු වෙන්නේ තාත්තා මැරුණාට පස්සේ බලය ගන්නද? යකෝ තාත්තා මැරුණාට පස්සේ රජකමෙන් වැඩක් තියෙනවද? මට නම් වැඩක් නැහැ. මමත් බලය අපේක්ෂා කරනවා. හරිද? මමත් ජනාධිපතිකම අපේක්ෂා කරනවා මේ රටේ දේශපාලනය කරන විදිහක් විදිහට. හැබැයි මගේ තාත්තා මැරලා මටයි මොකක් අහ වැඩක් නැහැ. හරිද? ඕගොල්ලෝ කොච්චර මෙතන කොච්චර කැතද බලන්නකෝනේ. තාත්තා මැරලා වැඩක් තියනවද බං? බලෙන් වැඩක් තියනවද බං? උඹලට බලය ආවේ අපි දන්නවා. උඹලගේ තාත්තා මැරුණාට පස්සේ තමයි උඹ ගොඩ ගියේ. එහෙම හිතන්න එපා. ඒක හරි නෑ මනුස්සකමටනේ. පියා ඝාතනයෙන් පස්සේ බලය අපේක්ෂාවෙන් ඉන්න පුත්තු නොදකින් ලැජ්ජයි. නාමල් රාජපක්ෂ උඹේම කැම්පේන් එකක් කරනම ලැජ්ජයි වෙනවා තමුසෙලා. තමුසෙලාට ක්වොලිටි මිනිස්සු නෙවෙයි ඔය තමුසෙලා. ති